හරි අපි පටන් ගමු 2024 A-level වර්ග සමීකරණ ගණන 11 පාර්ට් එක. ඒකේ පළවෙනි පාර්ට් එක තමා ඒකේ පළවෙනියට යාලා කියන ප්‍රශ්න හොඳින් කියවන්න. f(x) සමානයි බිංදුව යන සමීකරණයට තාත්වික ප්‍රබින්න මූලක දෙකක් ඇති බව දී ඇත. එහෙනම් c කුඩයි එක බව පෙන්වන්න කියලා. මොකද කියන්නේ c කුඩයි එක බව පෙන්වන්න කියලා කියනවා. ඇල්ෆා බීටා යනු fx මූලයයි කියන ඇල්ෆා බීටා යනු x මූලයයි කියනවා. හරි. මුලින්ම අපි මෙහෙම හිතන්නවා. මුලින්ම fx කියන්නේ fx සමානයි x වර්ගය ධන දෙකක් x ධන c යයි ගනිමු කියලා යාලා දීලා තියෙනවානේ. fx කියන්නේ මෙයා. එතකොට අපිට කියන්න පුළුවන් fx සමානයි බිංදුව යනු. fx සමානයි බිංදුව යනු කියන්නේ මොකද්ද? x වර්ගයේ ධන දෙකක් x ධන c සමානයි බිංදුව වේ. හරිද? හරි සරලයි නේද? පොඩි දෙයක් නේ කරේ. fx සමානයි බිංදුව කියන්නේ මෙන්න මේ විදිහට අපි ලියාගත්තා. ඊට පස්සේ fx සමානයි බිංදුව වෙන සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් ඇති බව දී ඇත. එයාට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා තියෙනවා. තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා තියෙනවා. එහෙනම් අපිට සරලයි තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා නම් එයාගේ විවේචකය ඩෙල්ටා x කියන එක නම් කීය වෙන්න ඕනද? ඩෙල්ටා x කියන එක නම් සමානයි බිංදුව නම් මොකද්ද අපි කියන්නේ? එයාට තියෙන තාත්වික එක් මූලයක් පමණයි. ඩෙල්ටා x කියන එක නම් කුඩයි බිංදුව නම් එයාට තාත්වික මූල එකක්වත් නැහැ. ඩෙල්ටා x කියන එක නම් බිංදුවට වඩා විශාලයි නම් අන්න මේ වෙලාවේ යාට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා. තාත්වික ප්‍රබින්න මූල දෙකක් පවතී. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ සම්බන්ධයට මෙන්න මේ සමීකරණයට තාත්වික මූල ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියන්නේ යාගේ ඩෙල්ටා x කියන එක නම් බිංදුවට වඩා අඩුයි. බිංදුවට වඩා විශාලයි. ඩෙල්ටා x කියන්නේ කවුද? අපි දන්නවා ax වර්ගය ධන bx ධන c සමානයි බිංදුව කියලා සමීකරණයක් තිබ්බොත් මෙයාගේ ඩෙල්ටා x අපිට ලියන්න පුළුවන් කොහොමද? b වර්ගය ඍණ 4ක් ac කියලා. එහෙනම් ඩෙල්ටා x කියන්නේ මෙන්න මේ සමීකරණයේ b වර්ගය කියන්නේ 2 වර්ගය 4යි 4 ගුණ කිරීම a කියන්නේ 1යි c කියන්නේ cම තමයි. එහෙනම් ඩෙල්ටා x කියන්නේ කීයද? 4ක් පොදුවට ගත්තොත් 1 ඍණ c කියලා එනවා. දැන් අපි මෙතන හදාගත්තා තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා නම් ඩෙල්ටා x කියන එක නම් බිංදුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 4 වරක් 1 ඍණ c කියන එක නම් බිංදුවට වඩා වැඩි වෙන්න ඕනේ. දෙපැත්තම 4ෙන් බෙදුවොත් මේ 4ට මේ 4 කැපිලා ගිහිල්ලා 1 ඍණ c කියන එක නම් බිංදුවට වඩා විශාලයි කියලා එනවා. ඒ කියන්නේ 1ට වඩා c කියන එක නම් කුඩයි කියලා එනවා. 1ට වඩා c කියලා කුඩයි කියන එනවා. ඒ කියන්නේ c කුඩයි 1 වේ. මං හිතනවා තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ කියනවා යාලා අර fx සමානයි x වර්ගය ධන දෙකක් x ධන c fx සමානයි x වර්ගය ධන දෙකක් c කියන සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා කියනවා. සමාන බිංදුව මෙන්න මේ fx සමාන බිංදුව සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? fx සමානයි බිංදුව සමීකරණය කියන්නේ x වර්ගය ධන දෙකක් x ධන c සමානයි බිංදුව සමීයෙහි මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා ධන බීටා කියන එක ලියන්න පුළුවන් ඍණ b බෙදීම a කින්. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා කියලා එකන අපිට ලියන්න පුළුවන්. ඍණ b කියන්නේ මේකේ ඍණ 2යි a කියන්නේ 1යි. ඇල්ෆා බීටා කියන්න ලියන්න පුළුවන් c බෙදීම එකෙන්. සාමාන්‍යයෙන් අපි තියරි කතා කරද්දී මේව ගැන කතා කරනවා. ඇල්ෆා බීටා කියන එක නම් c කියන්නේ මෙතන c ම තමයි a කියන්නේ 1යි.
කියන්නේ මෙතන සංගුණ කියන මේ සමීකරණ සංගුණ කරන c බෙදීම කියන්නේ ax වර්ගය ධන bx ධන c කියලා සමීකරණයක් ගත්තොත් මෙන්න මේ සමීකරණ අනුරූපව තමයි මෙන්න මේවා ගොඩනගලා තියෙන්නේ. මෙන්න මේවා ගොඩනගලා තියෙන මේ සමීකරණ අනුරූපව. එතකොට ඇල්ෆා බීටා කියන්නේ කෙලින්ම c කියලා එනවා. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය මෙන්න මේක බව පෙන්වන්න. හරි. අපි ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය මේ වගේ පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට බලන්න. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන එක නම් මට ලියා ගන්න පුළුවන් මෙහෙම. ඇල්ෆා ධන බීටාගේ මුළු එකේ වර්ගය අඩු කිරීම දෙකක් ඇල්ෆා බීටා. ඔයාලට සැකයි නම් මේක ප්‍රසාරණය කරලා බලන්න. මම කරලා පෙන්නන්න ඕන. මෙතනින් එන්නේ ඇල්ෆා වර්ගය එනවා. ප්‍රසාරණය කරද්දී බීටා වර්ගය එනවා. ඍණ දෙකක් ඇල්ෆා බීටා එනවා. එකතු කිරීම ඇල්ෆා බීටා එනවා. අඩු කිරීම දෙකක් ඇල්ෆා බීටා මෙතනින් දෙනවා. අඩු කිරීම දෙකක් ඇල්ෆා බීටා මෙතනින් දෙනවා. මේ ඇල්ෆා බීටා මේක කැපිලා ගිහිල්ලා අන්තිමට ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගයක් ඉතුරු වෙනවා. මම කියන එක තේරුණාද? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඒ වගේ අපිට කියන්න පුළුවන් එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම ඇල්ෆා ධන බීටා වර්ගය ඍණ දෙකක් ඇල්ෆා බීටා කියන එක නා දැන් අපි දන්නේ වගේ මෙයාව අපි දන්නේ වගේ ලියාගත්තා. අපි දන්න දේවල් වලින් ලියාගත්තා. අපි ඇල්ෆා ධන බීටා දන්නවා. ඇල්ෆා බීටා දන්නවා. දන්නේ වගේ ලියාගත්තා. එතකොට අපිට මේක විසඳන්න ලේසි. එතකොට ඇල්ෆා ධන බීටා කියන ඍණ දෙකයි එයාගේ වර්ගය අඩු කිරීම ඍණ දෙක ගුණ කිරීම ඇල්ෆා බීටා. කියන්නේ c. ඍණ දෙකේ වර්ගය 4ක් කෙලෙනවා. ඍණ දෙකේ වර්ගය 4යිනේ. එතකොට මෙතනින් එනවා ඍණ දෙකක් c. එහෙනම් ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කාට සමානයිද? ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය සමානයි 4 ඍණ 2ක් c ට. එතකොට අපි ඔප්පු කරන්න තිබ්බේ ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන්නේ 4 ඍණ 2ක් c කියලා. අපි ඒක පෙන්නමු. ඊට පස්සේ යාලා කියන්නේ ඇල්ෆා ධන 1යට ඇල්ෆා හා බීටා ධන 1යට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණය මෙන්න මේම කියන්නේ මෙන්න මෙයා සහ මෙන්න මෙයා මූල වන වර්ග සමීකරණය මේක කියලා දීලා තියෙනවා යාලා. කෙලින්ම. මෙතන තියෙන සමාන බිඳුව. හරිද? මෙන්න මේක කියලා දීලා තියෙනවා. එහෙනම් c සහ ලැම්ඩා හොයන්න කියලා තියෙනවා. හරි. හරි සරලයි. අපිට මෙහෙම කරන්න පුළුවන්. මම හිතනවා මම කරද්දි තේරුම් ගනී කියලා බලලා අපිට ලියන්න පුළුවන්. ඕකේ දැන් මම මේ ප්‍රශ්නේ නැවත මම මෙතන ගන්නවා. හරි. දැන් බලන්න. මේක කියන්නේ මෙන්න මේ ඇල්ෆා 1යට ඇල්ෆා ධන ඇල්ෆා ධන 1යට ඇල්ෆා සහ බීටා ධන 1යට බීටා මූල ලෙස ඇති වර්ග සමීකරණය මෙන්න මේක කියලා ලියලා තියෙනවා. අපි මෙයාව හිතලා ලියාගමු. මෙයා මූල වන වර්ග සමීකරණ අපි ලියලා ගමු. ඒක මෙයාලා දීලා තියෙනවා. එහෙනම් ඒ දෙන්න සමාන කරලා අපිට වැඩේ ඉවර කරන්න තේරුම් නැත්තම් පොඩ්ඩක් බලන් ඉන්න මම කරන්නම්. මුලින්ම අපි මෙහෙම ලියන්න පුළුවන්. ඇල්ෆා ධන 1යට ඇල්ෆා සහ බීටා ධන 1යට බීටා මූල වන වර්ගජ සමීකරණය